රජය චීන එක්සිම් බැංකුවෙන් ණය ලබා ගැනීමේදී විනිවිදභාවයකින් තොරව කටයුතු කර ඇතැයි මහාචාර්ය රජීව් විජේසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. This contract අගමැතිතුමා ආඩම්බරෙන් කිව්වා මම නැවත සාකච්ඡා කරලා මිල ගණන් අඩු කළා කියලා. ඒ කොහොමද? හයිවේ එකේ ලේන් 6 4කට අඩු කළා. පාලම් 3න් 2ක දිගපළල අඩු කළා. ඔහු මේ තුලින් බිලියන 30ක් පමණ ඉතුරු කරලා. ඒක සැබෑ ඉතිරියක් නෙමෙයි. එම සමාගමට අලුත් කොන්ත්‍රාත්තුවක් ලබා දුන්නා කිසිම තරගකාරී ලන්සු කැඳවීමකින් තොරව. මේ අතර ඔහු ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවේ තිබුණා මින් ඉදිරියට කිසිම කොන්ත්‍රාත්තුවක් තරගකාරී මිල කැඳවීමකින් තොරව ලබා නොදෙන බව. නමුත් ඊට අදාළ ආයතනයට කියනවා මේකට මුදල් යොදවන්න. සුමාන දෙකකට පස්සේ අදාළ සමාගමෙන් ලිපියක් ලැබෙනවා මේ ගනුදෙනු සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙලට අවශ්‍ය ලියකියවිලි දෙන්න කියලා. ඒ නිසා අපිට පේන්නේ කැබිනට් එක රවටලා තියෙනවා. කඩවත සිට මීරිගම දක්වා කොටසට චීන එක්සිම් බැංකුව විසින් සහන් ණයක් ලබා දෙන්න එකඟ වෙලා කියලා. මේ සියල්ල වෙලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ. මට පේන්නේ ඊටාම පැහැදිලි මේ තුල විනිවිද භාවයක් හා වගවීමක් නොමැති බව. I think it's very, very clear that there is no transparency, there is no accountability. මට දැනගන්න අවශ්‍යයි අද අපේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු අධිවේගී මාර්ගය සඳහා වූ ණයක් ඔබ බැංකුවෙන් අනුමත කර තිබෙනවද කියලා. ඔබ අදහස් කරන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයද? ඔබ හරි. නැහැ. ඔබ කියන්නේ මේ සඳහා ණයක් අනුමත වී නොමැති බවද? පැහැදිලිවම. ඔබලා සැලසුම් කරලා තිබෙනවද එවැනි ණයක් ලබා දෙන්න? අපි ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආයුධපතක් අපේක්ෂා කරනවා. ඔබ කියන්නේ මේ සඳහා ශ්‍රී ලංකා රජය ඔබ ආයතනයෙන් ඉල්ලීමක් කළ යුතුද? ඒ සඳහා කාලයක් ගත වෙනවා. මට හිතෙන්නේ ඔවුන් ඒ එවල තියෙන්නේ පසුගිය සති 2 තුල. ඒ සඳහා දීර්ඝ කාලයක් ගත වෙනවා. Today we did. අද අපි මුල්ගල් තැබුවා මහනුවර හා දඹුල්ල සඳහා වන අධිවේගී මාර්ගයට. මේ කොන්ත්‍රාත්තුව ලබා දීලා තියෙන්නේ MCC කියන සමාගමට. ඔවුන් පිටත වටරවුම් පාරේ 3 වෙනි අධීරයේ ඉදිකිරීම වලට සම්බන්ධ ආයතනය. මේ ව්‍යාපෘති පිරිවැය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කරමින් සිටිනවා. ඒ අනුව ඒන් ලැබෙන ඉතිරි මුදල් මෙම මධ්‍යම අධිවේගී මාර්ගයේ පළවෙනි අධීරය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ඉතිරි කිරීම එන්නේ සැලැස්මේ තියෙන අඩු කිරීම තුලින්. මොකද කලින් ව්‍යාපෘතියේ සැලැස්ම මුදල් අධික එකක්. කොන්ත්‍රාත්කරුවන් එම වියදම අඩු කරන්න කැමති නැහැ. ඒ නිසා අපිට ක්‍රියා කරන්න වෙන්නේ සීමිත වපසරයක් ඇතුලේ. එම සැලැස්මේ යම් අඩු කිරීම තුලින් ලැබෙන ඉතිරිය මේ ව්‍යාපෘතිය සඳහා අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා.